තුළ කොටස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය කුමන අයුරින්ද සිදුවුණේ යන්න ඔබේ අවධානයට යොමු කරන්නයි මේ සූදානම. අද දිනේදී සමස්ත මිලදර්ශකයෙහි ඒකකගේ 23,700 සීමාව පසු කරයි. ගෙවුණු දිනය තුළ සමස්ත මිලදර්ශකයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කරන විට ඒ උදෑසන පටන් ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු ලැබුවා. පෙර දිනය සමග සසඳන විට ඒ 0.43ක ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කෙරුව අතර ඒකක ලෙස ඒකක 100.9 ඉහළ යාමකි. ඉතිහාසයේ ප්‍රථම වතාවට එහි ඒකකගේ ඒකක 23,708.70ක් ලෙස දින අවසානයේදී වාර්තා වනවා. එමෙන්ම තෝරාගත් සමාගම් නියෝජනය කරන S&P/S L20 මිලදර්ශකයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කරන විට එයද උදෑසන පටන් ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු ලැබුවා. පෙර දිනය සමග සසඳන විට එය 0.73ක ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කෙරුව අතර ඒකක ලෙස ඒකක 47.2 ඉහළ යාමකි. දින අවසානයේදී එහි ඒකකගේ සටහන් වූයේ ඒකක 6541.97ක් ලෙසයි. ගෙවුණු දිනය තුළ සමස්ත වෙළඳපොළ පිරිවැටුප රුපියල් බිලියන 9.27ක් ලෙස වාර්තා වනවා. එමෙන්ම වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය වාර්තා වන්නේ රුපියල් බිලියන 8,463.44ක් ලෙසයි. එමෙන්ම සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් රුපියල් බිලියන 3.15ක් ක්‍රොසින්ස් අත්පත් කරගන්නා අතර ඩයලොග් ආසියාටා සහ සම්පත් බැංක් යන සමාගම් ඉහළම ක්‍රොසින්ස් වටිනාකමක් වාර්තා කළ සමාගම් අතර ඉදිරියෙන්ම සිටියා. දිනය තුළ සමස්ත වෙළඳපොළ මිලදී ගැනීම් දෙස අවධානය යොමු කරන විට දේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 8,729.1 ලෙස වාර්තා වූ අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 94%ක්. එමෙන්ම විදේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 536.1 ලෙස වාර්තා වූ අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 6%ක් ලෙසයි වාර්තා වන්නේ. දිනය තුළ සමස්ත වෙළඳපොළ විකුණුම් දෙස අවධානය යොමු කරන විට දේශීය විකුණුම් රුපියල් මිලියන 7,014.35ක් ලෙස වාර්තා වූ අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 76%ක්. එමෙන්ම විදේශීය විකුණුම් රුපියල් මිලියන 2,250.5ක් ලෙස වාර්තා වූ අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 24%ක් ලෙසයි වාර්තා වන්නේ. ගෙවුණු දිනය තුළ ප්‍රතිශතාත්මකව ඉහළ මිල වර්ධනයක් වාර්තා කළ කොටස් පිළිවෙලින් CW Mackey, York Arcade Holdings, ACME Printing and Packaging, Tesagro Non-Voting සහ EML Consultants ලෙස වාර්තා වේ. එමෙන්ම ප්‍රතිශතාත්මකව මිල ගණන් පහළ ගිය කොටස් පිළිවෙලින් Renuka Foods Non-Voting, Cargo Boat Development Company, වස්කඩුව Beach Resort, ලක්ෂපාන සහ Green Tech Energy ලෙස වාර්තා වේ. ගෙවුණු දිනය තුළ සමස්ත මිලදර්ශකයට ඉහළ ධනාත්මක බලපෑමක් ඇති කළ කොටස් පිළිවෙලින් ඩයලොග් ආසියාටා, මෙස්ටකෝප්, නේෂන් ට්‍රස්ට් බැංක්, ලංකා IOC සහ හේලිස් ලෙස වාර්තා වේ. එමෙන්ම සමස්ත මිලදර්ශකයට ඉහළ ඍණාත්මක බලපෑමක් ඇති කළ කොටස් පිළිවෙලින් සෙන්කඩගල ෆයිනෑන්ස් කම්පැනි, හැඩන් නැෂනල් බැංක්, DFCC බැංක්, ඇක්සස් එන්ජිනියරින් සහ රිචඩ් පීරිසන් කම්පැනි ලෙස වාර්තා වේ.